දවසේ අපි පිටමාරුව මේඝාකිවුල පිටමාරුවේ අද දවසේ රෑ කැම්ප් එකක් කරන්න යන්නේ අද දවසේ. ඉතින් මේ වෙනකොට අපි ඇවිල්ලා ඉන්නේ මහියංගනේ ඉඳලා බදුල්ල ප්‍රධාන මාර්ගයේ මේඝාකිවුල නගරය දක්වා මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් හරියටම මේ පිටමාරුවට හැරෙන තැන ඊතර තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ලස්සන ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා පිටමාරුව. ඒ වගේ පුංචි ලෝකාන්තය රත්කැලේ පතන ඒ හැම පැත්තම මේ කියලා ඉතින් පළවෙනි වතාවට තමයි මෙහෙට යන්නේ අපි. ඉතින් බලමු ඉස්සරහට ගිහිල්ලා මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. හරිද? ඉතින් වහිනවා ඊයේ වැස දවසක් අද නම් ටිකක් පායලා තියෙනවා. ඉස්සරහින් බඩු ටිකකුත් ගන්න තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේඝාකිවුල ටවුන් එකේ පුට් සිටි එකට ආවා. දැන් අද දවස සම්පූර්ණ ගත කරන්න ඕනේ පිටමාරුවේ. ඒතකොට හෙට තමයි එන්නේ. ඉතින් එන වෙලාව ටිකට අපි කැම බඩු ටිකක් ගන්න ඕනේ. ඒකට පුට් සිටි එකට ආවා. ඉතින් අපි බඩු ටිකක් තෝරගමු. මේඝාකිවුලේ ඉඳලා කිලෝමීටර් හරියටම 100කට වැඩි ප්‍රමාණයක් ඇවිත් ඉන්නේ මඩොල්සිම පාරේ. දැන් මම හිතන්නේ මඩොල්සිම තමයි ඉන්නේ. මඩොල්සිම හරහා තමයි මේ පිටමාරුව පුංචි ලෝකාන්තයේ පතරට යන්න තියෙන්නේ අපිට. ඉතාමත් ලස්සන පාරක් වගේම ඉතාමත් දුෂ්කරයි පාර. වාට වාහනයක එනවා නම් සාමාන්‍යයෙන් කෝවිල් එකවත් එන්න ඕනේ උස වාහනයක. එහෙම නැත්නම් බයික් එකක තමයි එන්න හොඳම විදිය. මයියන්ගේ පැත්තෙන් ඔයා ඇවිල්ලා එනවනම් ටිකක් ලඟ වෙලා ඉන්නේ අදාළ තැනට. මම හිතන්නේ කිලෝමීටර තව 6ක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒගොල්ලන්ට පේනවා වීඩියෝ බාර් මාරම ලස්සනයි. ඒවත් මැදින් තමයි යන්න තියෙන්නේ. දැන් එකට මාර සීතලකුත් එනවා. හෙලෝ ගයිස්, මේ ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන දැන් මේ හරිය ඉස්සෙල්ලා බලනකොට මේ හරිය මේ මීදුමෙන් වැහිලා තිබ්බේ. ඉරව්වත් එක්ක මීදුම පොඩ්ඩක් ගියා. මේ මෙතන එහා පැත්තේ තියෙනවා මේ පල්ලෙහා ඔක්කොම තියෙන්නේ මේ තනිකරම මීදුමෙන් වැහිලා තියෙන්නේ. දැන් නම් බැලුවට පේන්නේ නැහැ, කිසිම දෙයක් පේන්නේ නැහැ. අපිට පොඩ්ඩක් මේ ලොකේෂන් එක පොඩ්ඩක් හොයාගන්න අමාරු වුණා. මේ අපි එන්න හිටියේ පිටමාරුව පතන කියන ලොකේෂන් එකට. මඩොල්සීම හරිය මල්ලිලා වගේක් හම්බුණා. මේ ඒ කට්ටිය එක්කන් ආවා. ඊට පස්සේ අපි මේ රත්කැලේ පැතන ළඟට මේ ලොකේෂන් තුනම මේ කැම්ප් කරන්න තියෙන ලොකේෂන් තුනම මේ හරියේ මේ එකම ළඟ වගේ තමයි තියෙන්නේ. අපි දැන් ඉන්නේ මේ රත්කැලේ පැතන හරිය තමයි ඉන්නේ. මේ ඔයාලට දාන්නම් අපි වීඩියෝ ටිකක් බලන්න. මේ මාරම ලස්සනයි මේ ක්ලයිමේට් එකත් එක්ක. මේ view එක එහෙම ලස්සනට තියෙනවා. තාම මේ පල්ලෙහා පැත්ත පේන්නේ නැහැ. මේ තියෙන්නේ රත්කැලේ පතනට ආවට පස්සේ ඔයගොල්ලන්ට පහළ බලා ගන්න පුළුවන් view එක. හරිද? ඉතින් මේ පහළ තියෙන ගම්මානය ඉතින් මොකක්ද කියන්නේ හරියටම දන්නේ නැහැ. ලොකු වැවක් ජලාශයක් වගේ එකක් පේනවා. එතකොට පන්සල් පේනවා. හරිද? ඉතින් මාර view එකක් පේනවා. ඉතින් මොකද්ද මේ පහළ කියලා දන්නේ නැහැ. ඉතින් දන්න කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේ පහළ පේන්නේ මොකද්ද කියලා. මොකද අපි පළවෙනි පාර තමයි මෙහෙට ආවේ. ඉතින් මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මාරම ලස්සනට අවුව වැටලා තියෙනවා කඳු ටික. ඔන්න අපි කුඩාරම ගහලා ඉවරයි. දැන් යටට මෙට්ට ටිකක් දාගත්තා. අපි ගෙනාපු මේ තියෙනවට කුඩාරම ඇතුර බලා ගන්න පුළුවන්. එහා පැත්තෙන් ඔන්න පේන විදිහට කුඩාරමේ. දැන් බෑග් ටික එහෙම ඇතුළට දාලා මොකද වහින්න පුළුවන්. රත්කැලේ පතනට ටික දැන් අතර වැටිගෙන ඉන්න වෙලාව සමහර 6 විතර ඇතුළේ වෙලාව. ඉතින් ඊතලයි ඒ වගේම දැන් පේන්නේ නැහැ. සාමාන්‍ය පොඩි එළියක් තියෙන ඉරේ. එතකොට තව ටිකක් කලරකට කඳුළු වැටෙනවා මෙතෙන්
බාලා සීතල වෙයි කියලා හිතන මේ වෙලාවේ සීතලත් එක ගත්තට පස්සේ අපි දැන් චුට්ටක් උයන්න රෙඩි කරනවා. මොකද හේතුව තමයි ගොඩක් රෑ වුණොත් එහෙම ඒක කරන්න අමාරු හින්දා අපි දැන් ඔයලා අද රෑ මෙතන තමයි අපි ගත කරන්නේ. ඉතින් මේ නයිට් එක කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක අපි එකතු වෙනවා. නුවන් මොකද වැඩනේ? Hi guys, sausages බදින්න යන්නේ. sausages තියෙනවා 4 දෙනෙක් 5 දෙනෙක් විතර කියලා. පැක්කේම ගත්තා අපිනේ. ආයි මොනවද හදන්නේ? ආයි චිකන් හදමු. පරිප්පු හදනවා? තියෙනවා පරිප්පු එකක් හදමුනේ. හෙලෝ ගුඩ් මෝනිං කට්ටියටම. මේ දෙන්නම් වෙලාව 6:00 විතර වෙනවා දෙන්නම් ටයිම් එක. උදේ 6:00 වෙලාව. මේ දැන් මේ පේන්නේ ඔයාලට මේ අර පල්ලෙහා මේ පල්ලෙහා ටික තමයි පේන්නේ. මේ දැන් මීදුමින් වැහිලා තියෙන්නේ. වලාකුළු තමයි මේ තියෙන්නේ පල්ලෙහා ඔක්කොම ටික. මේ මාරම ලස්සනක් තියෙන්නේ මේ බටේ view එක. අව්ව මුණට වැටෙන්නේ හරි අමාරු ඇස්වලට. ඉතින් කියන්න නැතුව මේක මේ තැන්නෙන් පහළ කොටස අපි දැනන් හිටියේ නැහැ. මොකක්ද අත්‍තරම තියෙන ගම්මානේ මොකක්ද අපිට පේන view එක කියන එක අපි දැනන් හිටියේ නැහැ. හැබැයි මෙතෙන්ද මේ ගමේ කීප දෙනෙක් ආවා. ඒගොල්ලෝ කිව්වා මේ මෙතනින් පහළ ඒ පේන්නේ බිබිල, එතකොට අම්පාර සයිඩ් එක දක්වා ඒ පැත්ත සම්පූර්ණ පේනවා කියලා. මේ පැත්තේ මයංගනේ කොටස ඒ ටික සම්පූර්ණ පේනවා කියලා තමයි කිව්වේ. ඒ ටික තමයි අතරම පේන්නේ. ඊට පස්සේ කිව්වට පස්සේ තමයි අපි දැනගත්තේ. එතකොට මෙතෙන්න එන්න ගත්තොත් එහෙම මෙතෙන් එන්න විවිධ මාර්ග කිහිපයක් තියෙනවා. ඔයගොල්ලන්ට බිබිල පැත්තෙන් ආවොත් මේ පැත්තේ පාරක් තියෙනවා කියලා කිව්වා. අපි නම් ආවේ මයංගනේ ඉඳලා මයංගනේට ඇවිල්ලා මයංගනේ ඉඳලා බදුල්ල පාරේ ආවා මේගාකිවුල දක්වා. මේගාකිවුල ඉඳලා මඩොල්සම පාරේ ඇවිල්ලා තමයි මෙන්න මේ රත්කැලේ පතනට ආවේ. එතකොට මෙතන තැන් කිහිපයක් තියෙනවා. මෙතන පිටමාරුව පතන කියලා තියෙනවා. එතකොට තව තියෙනවා මඩොල්සිම පුංචි ලෝකාන්තය කියලා තැනක් මෙතන එහා පැත්තෙම තියෙනවා. මේ අපි ඉන්නේ රත්කැලේ පතන. හරිද? එතකොට ඔයාට ලොකේෂන් දාගත්තොත් මෙතන හරියටම එන්න පුළුවන්. ඉතින් මාර විදියට දවස එන්ජොයි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙතෙන් ආවොත් එහෙම. දැන් අපි යන්න තමයි හදන්නේ. දැන් සම්පූර්ණ බඩු ටික අස් කරලා දැන් අපි පැකේජ් කරගන්න ගමන් ඉන්නේ මේ වෙලාවේ. ඉතින් මේ තියෙන අපි යපු තැන එහෙම තව පොඩි සිග්නල් පෙට්ටියක් තියෙනවා. තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික සම්පූර්ණයෙන්ම අස් කරලා දාලා මෙතන කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැතුව අඩුම ගානේ shopping කැලලක්වත් ඉතුරු කරන්නේ නැතුව සම්පූර්ණ සුද්ධ කරලා තමයි මෙතන යන්නේ. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මොකද අපි අදට වගේම අනාගතයටත් මේ වගේ තැන් රැක ගන්න ඕනේ. මොකද තව අවුරුදු 10 ගණන් තියන්න ඕනේ තැන් මේවා. ඉතින් ඒකින්ද ආපු තැන් අපි හරි ලස්සනට තියලා අපි ආවට වැඩිය හොඳට ඒ ආපු තැන් තියලා අපි අනේක තමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් අපි යමු.
අපි යන්න කියලා තමයි යන්නේ. මේ ඊට පස්සේ අර අපි ඊයේ ගත්ත රෙන්ට් එකට ගත්ත අර පිහියකුයි පිඟන් දෙක්කුයි ඒ දෙක දෙන්න කියලා මේ කට්ටිය ගෙදර තමයි තියෙන්නේ. මේ ටැමිල් කට්ටිය ටීවී තමයි කට්ටිය රෙන්ට් කරන්නේ. ඒ අයියලා ගෙදරට આવුත් මේ උඩාරන් වගේ කැම්පින් කරන හැම ගොඩවම තියෙනවා ඒ අයියලා ළඟ. මේ මං ඕනේ නම් ඔයාලට ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මේ ඕන කට්ටියගේ නම්බරය අපිට දෙන්න පුළුවන්. මේ දැන් අපි බඩට දීලා අපි යන්න තමයි යන්නේ. අපි ඊයේ දවසේ ගියපු ගමනේ අවසාන වෙලාව යන්නේ. දැන් එන ගමන් ඉන්නේ අපි. දැන් මඟ අපිට හම්බුණා ලස්සන ඔයක්. එතනදී නවත්තලා අපි බඩු ටික දැන් සම්පූර්ණ අස් කරගෙන ඒ කියන්නේ අර සමහර කෑම හරුමහලු භාජන තියෙන. එතකොට අපි බිමට එළඹු ටෙන්ට් එහෙම දෙන ඒ ටිකේම හොදලා දැන් ලස්සන පැකින් කරගෙන මෙතනින් එහාට අපි යන්න තමයි හදන්නේ. දැන් හැබැයි දැන් වෙලාව සාමාන්‍යයෙන් 9ට 9:00 විතර ඇති. උදේට මෙතන කොහොම අපි නූල්ස් වගේ ගෙනත් තියෙන නූල්ස් ටික හදාගෙන කාලා මෙතන ඉඳලා තමයි අපි යන්නේ. ඉතින් මෙතනත් අපි පොඩ්ඩක් ඇඟත් පොඩ්ඩක් හොදගෙන සයිකටත් දෙන අපි දැන් මහියගෙන ඉන්නේ. අපි ඊයේ පටන් ගත්ත ගමන මේ වෙලාවේ අවසන් කරලා තියෙනවා. මහියගෙන අවසාන අපේ ගමන. ඉතින් අය කියන දවස් දෙකක විතර කාලයක් ඉතින් ඔයගොල්ලොත් එක්ක ඉඳලා හිටියා අපි. ඉතින් නැවතත් ඊළඟ වීඩියෝ එකකින් හම් වෙන්න ඊළඟ සුපිරිම තැනකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න අපි ඊළඟ වීඩියෝ එකකින් හම් වෙමු. එහෙනම් සුබ දවසක්. ආයෙත් ආයෙත් සිටමු අපි. ජය වේවා.